සම්මා සම්බුදු සරණයි සදහවතුනි. සිත නිදහස්ව සැහැල්ලුව පිරිසිදුව එකඟ කර තබාගත හැකි නම් එයයි දහමින් ලබන සුවය. සදහවතුනි, ඔබ මේ ශ්‍රවණය කිරීම බලාපොරොත්තු වන ධර්මදේශනාවත් අකුසලයෙන් වෙන්වුණු කුසලයෙන් පිරුණු සිතකින් දිවි ගෙවන්නට ඔබහට මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ රූපවාහිනියේ මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ රූපවාහිනී මැදිරියට වැඩම කළ කොළඹ 7 නාරද බෞද්ධ ධර්මායතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද තලල්ලේ චන්දකිත්ති ගෞරවාර්හ ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් සාදුනාද දී නමස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා එංගලන්තයේ පදිංචි UAD දිලංකා නදීශානි මහත්මිය සහ නුවන් ඉෂාර මහතා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුනච පරං ආවුසෝ විඤ්ඤාණං ච පජානාති විඤ්ඤාණ සමුදයං ච පජානාති විඤ්ඤාණං ච නිරෝධං ච පජානාති විඤ්ඤාණ නිරෝධගාමිනී පටිපදං ච පජානාති එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, දැන් හැමදෙනාම සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. බෞද්ධ ආරෝප වාහිනිය ඔස්සේ පටිගත කොට විසුරුවා හරිනු ලබන මෙම උතුම් ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දී කටයුතු කරන්නේ එංගලන්තයේ පදිංචි UAD දිලංකා නදීශානි මහත්මිය සහ නුවන් ඉෂාර මහත්මයා විසිනුයි. ඒ දෙපළ එක් වෙලා තමන්ගේ පවුල ඥාති හිතවන්තයන් පෙරටු කරගෙන මෙවන් වටිනා පින්කමක් සිද්ධ කරන්නේ උදාරතර බලාපොරොත්තු කිහිපයක් පෙරදරි කරගෙනයි. තම පවුලේ පරලෝසපත් ඥාතීන් වන මාකොළ කෙසෙල් පඳුර හන්දියේ විසූ UAD සිමියොන් අප්පුහාමි මහත්මයාට සහ ඇන්සි නෝනා මහත්මනියට, එවැගේම මාවර මණ්ඩියේ විසූ GA සිරිසේන මහතාට සහ ප්‍රේමවතී හෙට්ටිආරච්චි මහත්මියට, මාකොළ UAD ජිමෝනිස් අප්පුහාමි මහත්මයා සහ මේරි නෝනා හෙට්ටිආරච්චි මහත්මියට, කිරින්දිවැල විසූ KA සරල්නේලිස් මහත්මයා සහ ඇග්නස් මාන්කෝට්ටි මහත්මියට, මාවර මණ්ඩියේ විසූ UW ඩේවිඩ් මහත්මයා ඇතුළු මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමට
බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද මේ පින්කමේ ප්‍රමුඛ අරමුණ වන්නේ ජනවාරි 11 වෙනි දිනට මේ දේශනාව විකාශනය වෙන දිනට විවාහ දිවියේ 40 වෙනි වසර සම්පූර්ණ කරන මාකොළ නිමල් කරුණාසිරි ආදරණීය පියාණන්ට සහ දේසි මංගලිකා ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනීය ප්‍රාර්ථනා කිරීමයි. ඒ වගේම ලක්ෂ්මී වින්ද්‍යා සොහොයුරියට සහ ඉරේෂ් ඩිල්ෂාන් සොහොයුරාටත් නුහාන් සන්දිලු පුතණුවන්ටත් තිසුම්ලි චනුල්‍යා දියණියටත් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ජනවාරි මාසේ 5 වෙනි දිනට 75 වෙනි ජන්මදිනය සමරු කිරින්දිවැල කේ.ඒ. අමරසේන මහත්මයාට සෙත් ප්‍රාර්ථනා කරනවා. GAT මංගලිකා මහත්මියට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කළුතර දොඩම්ගොඩ පදිංචි යූ කරුණාදාස පියාණන්ට සහ අයිරාංගනී අබේසූරිය මෑණියන්ට ආශිර්වාද කරනවා. දැනට අසනීපයෙන් පසුවන මාවර මණ්ඩියේ GS මංගලිකා මහත්මියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණය කිරීමට පැමිණි සියලු ඥාති හිත මිත්‍රාදීන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සපුගස්කන්ද පුරාණ රාජමහා විහාරාධිපති ත්‍රිපිටකාචාර්ය දරණාගම ඥානසිරි නායක ස්වාමීන් වහන්සේට විහාරස්ත ශ්‍රී ගුණරතන ධර්ම විද්‍යාලයේ විදුහල්පති ශාස්ත්‍රපති පඬිත වතුමුල්ලේ ඥානිස්සර ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරවාසී මහා සංඝරත්නයට සෙත් ප්‍රාර්ථනා කරනවා. දේශකයාණන් වහන්සේටත් බෞද්ධ ආමාදිජාලී සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ හැමටත් ඒ වගේම ලක්වැසි ලෝවැසි සෑම සියලු දෙනාටමත් සෙත් ප්‍රාර්ථනා කරනවා. මේ දායකත්වයේ දරන පින්වතුන්ගේ සිතැඟි සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ල එලෙසින්ම ඉෂ්ට වේවා කියලා අපි පළමුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම 40 වෙනි විවාහ සංවත්සරයේ සමරන පින්වත් දිවලට උපන්දින සිහිපත් කරන ඒ වගේම ආශිර්වාද බලාපොරොත්තු වන හැම දිනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනීය සැලසේවා. කායික මානසික සුවපත්භාවයේ වේවා. ඉදිරි ජීවිත හැම අතින්ම භාග්‍ය සම්පන්න වේවා. වාසනාවන්ත වේවා. පුණ්‍යවන්ත වේවා කියලා අපි ආශිර්වාද කරනවා. දැන් විවාහ වෙලා අවුරුදු 40ක් කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. කොහොමද 40 හොඳට ගියාද? එහෙම ගියේ නැත්තම් මෙහෙම ඇවිල්ලා සමරන්නෙත් නැහැ නේද? සමහර අය ජීවිතේ අකමැතිම දවස බැඳ දවස කියලා කියනවා. මොකද පසු කාලීනව සිදුවෙන යම් යම් අමිහිරි සංසිද්ධීන් නිසා මං අමාරු වැටිච්ච දවස කියලා තමයි ගොඩක් අය ඒක ගැන හිතන්නේ. හැබැයි ඊටාම සාර්ථක යුග ජීවිතයක් ගත කරපු අයට තමන්ගේ ජීවිතයේ විවිධ සන්ධිස්ථාන අනුස්මරණය කරගෙන මේ වගේ සුවිශේෂ දවස් සිහිපත් කරගෙන ඒ අනුස්මරණය කරන්න පුළුවන්කම තියෙන සතුටු වෙන්න පුළුවන්. අනිත් කාරණාව තමයි ධර්මයේ දක්වනවා යංකින්චාරම්මනං කତ୍වා දජ්ජා දානං අමච්චරේ නොමසුරු පුද්ගලයෝ තමන්ගේ ජීවිතේ කිනම් හෝ අරමුණක් මුල් කරගෙන අරමුණක් නැත්තම් අරමුණක් හදාගෙන හරි මේ වාගේ දානමය පින්කම් ධර්ම දානමය පින්කම් ආමිෂ දානමය පින්කම් ආදී විවිධ පින්කම් කරලා පින් රැස් කර ගන්නවා කියලා. ඉතින් ඒ අනුව මේ පින්නතුන් උදාර බලාපොරොත්තු රසක් පෙරදරි කරගෙන මේ පින්කම කරන්නේ. ඉතින් මේ දියණිය ඒ සහ පුතණුවන් ඒ පවුලට සම්බන්ධ පින්නතුන් තමන්ගේ දෙමාපියන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙන් ලබා දෙන්න පුළුවන් හොඳම තෑග්ග නේද? සියලු තෑගි අතර උතුම්ම වටිනම තෑග්ග තමයි ධර්ම තෑග්ග. සබ්බ දානං ධම්ම දානං ජිනාති කිව්වේ.
ඉතින් එය ලබා දීම සඳහා තමයි මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය ලබා ආශිර්වාදේ කරන්න. පින්වතුනි මේ වෙලාවේ ධර්ම දේශනාව සඳහා මා ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ සම්මා දිට්ඨිය ඇති කරගත හැකි ආකාරයක් ගැන. දැන් බෞද්ධයෝ විදිහට අපි හැමදෙනාම බලාපොරොත්තු වන දෙයක් තමයි නිවන් දකින්න එක නේද? නිවන් දකින්න මොනවද කරන්න ඕන කියලා කාගෙන් හරි අහුවොත් ගොඩක් අය කියයි නිවන් සැප ලැබේවා කෙනෙකුට සාදු කිව්වම හරි කියලා නේද? මොකද ගොඩක් අය කරන්නේත් ඔච්චර තමයි. එහෙම නැතුව නිවන් සැප ඉලක්ක කරගෙන නිවන ඉලක්ක කරගෙන ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතය එදෙසට ගමන් කරවන්න බොහෝ දෙනාට උනන්දුවක් නැහැ. ඔය ලැබෙන දවසක ලැබෙන්නේ නැහැ කියලා දන්න විදියට ධනක් දීලා පිටක් කරගෙන පන්සලකට ගිහිල්ලා වණක් අහගෙන ඔය ඉන්නවා මිස මේ නිවන කියන්නේ කුමක්ද? ඒක සාක්ෂාත් කරගන්න නම් අපි මොනවද අනුගමනය කරන්න ඕන? ඒ නිවන් මගේ තමා මොන මට්ටමේද කොතනද රැඳී සිටින්නේ? ඒ ඉදිරියට යාම සඳහා මොනවද කරන්න ඕන? තමන්ගේ හිත තුළ බරපතල විදිහට බලපවත්වන කෙලෙස් මොනවද? එහෙම කියලා විශ්ලේෂණය කරලා විමසා බැලීමක් ගොඩාක් බෞද්ධයන්ගේ ජීවිත තුළ නැහැ. ඉතින් ඒ නිසා සාමාන්‍ය මිනිස්සු ඔන්න අම්මා තාත්තා බෞද්ධ වීම නිසා උපතින් බෞද්ධ වෙනවා. ඊට පස්සේ ඉතින් පොඩි කාලේ අම්මයි තාත්තයි ළමයි දහම් පාසල් දැම්මොත් දහම් පාසලුත් යනවා. ටිකක් හොඳ නරක එහෙම පුරුදු වෙනවා. පින පව ටිකක් අඳුන ගන්නවා. ඊට පස්සේ ලොකු මහත් වෙනකොට දන් දෙන්න හිමත් පෙළඹෙනවා. ඊළඟට වයසට ගිහිල්ලා පන්සල් ගිහිල්ලා සිල් ගන්නත් පෙළඹෙනවා. ඔහොම ඉඳලා කවදා හරි මැරිලා යනවා. මැරුණට පස්සේ ඉන්න නෑයෝ එකතු වෙලා දාන දීලා පින් දීලා නිවන් සැප ලැබේවා කියලා කියනවා. ඔකනේ සාමාන්‍ය ජීවිතයක බැලුවොත් තියෙන ක්‍රමය. එහෙම නැතුව හරියට කවුරු හරි කෙනෙක් අවබෝධයෙන් තමන්ගේ බෞද්ධකම ගැන කල්පනා කළොත් මම බෞද්ධ පවුලක ඉපදුනා. ඒක ලොකු භාගයක් තමයි. ඒ නිසාම බෞද්ධ පවුලක ඉපදෙනවා කියන්නෙම කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබුණා කියන එකයි. බෞද්ධ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ලැබෙනවා කියන්නෙම අපිට කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබුණා කියන එකයි. එතකොට ඒ බෞද්ධ අම්මයි තාත්තයි උත්සාහ කරන්න ඕන තමන් කල්යාණ මිත්‍රයෝ හැටියට දරුවන්ට මොකක් කරන්නද? ධර්මය කියලා දෙන්න. කල්යාණ මිත්‍ර ඇසුර ලැබුණොත් තමයි සද්ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අන්නේ ධර්මය හොඳට පොඩි කාලේ ඉඳලා කියලා දුන්නම නුවණ තියෙන, පින තියෙන, ශ්‍රද්ධාව තියෙන කෙනාගේ චරිත ලක්ෂණය තමයි ඒ ඇසු ධර්මය හොඳට විමසනවා. හොඳට විශ්ලේෂණය කරලා බලනවා. තමන්ගේ ජීවිතයට ගලප ගන්නවා. එහෙම ජීවිතයට ගලප ගනිමින් ධර්මානුධර්ම ප්‍රතිපන්න වෙනවා. ඒ තුල තමයි හිත තුල තියෙන කෙලෙස් දුරු කරගන්න, තුනී කරගන්න පුළුවන්. ඒතර ධර්මානුධර්ම ප්‍රතිපන්න වෙන කෙනා බලනවා මගේ හිතේ තියෙන ප්‍රධාන කෙලෙස් මොනවද කියලා. එතකොට එයා දකිනවා තමන්ට නිවන පෙන්නන්නේ නැති, නිවන වහලා දාලා තියෙන, නිවන ආවරණය කරන කෙලෙස් පහක් තියෙනවා කියලා එයා තේරුම් ගන්නවා. මොනවද කෙලෙස් පහ? ඒවට අපි කියනවා පංච නීවරණ ධර්ම කියලා. මොනවද පංච නීවරණ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡා. ඊට පස්සේ අන්න ඒ කියන නීවරණ ධර්ම යටපත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. කාමච්ඡන්දයක් තියෙනවා නම් ඒක තුනී කර ගැනීම සඳහා පිළිකුල් භාවනාව පුරුදු කරන්න ගන්නවා.
ඊළඟට ව්‍යාපාදයක් තියෙනවා නම් ඒක දුරු කරන්න එයා මොකද කරන්නේ? මෛත්‍රී භාවනාව කරනවා. තීන මිද්දයක් තියෙනවා නම් හිත තුළ කුසීතකමක්, අලසකමක්, කුසලයට මැලි බවක් තියෙනවා නම් මරණානුස්සතිය වගේ භාවනාවක් පුරුදු කරනවා. මරණය මේ මොහොතේ උදා විය හැකි. කටට ගත් බත් පිඩ ගිලින්නට කලින් මාගේ මරණය විය හැකි. ඇතුළට ගත්ත හුස්ම පිට කරන්න කලින් මගේ මරණය විය හැකි කියලා කල්පනා කළා. එයා අප්‍රමාදී වෙනවා. අර කුසීත චරිතය වීරවන්ත චරිතයක් බවට පත් කරනවා මරණානුස්සතිය හරහා. ඒ වගේම මරණානුස්සතිය හරහාම උද්ධච්ච කුක්කුච්චය නැති කරන්න පුළුවන්. උද්ධච්ච කුක්කුච්ච කියන්නේ හිතේ තියෙන නොසන්සුන්කම. හිත නොසන්සුන් වෙන්න ප්‍රධාන හේතුවක් තමයි අතීතයේ කළ කී වැරදි කල්පනා කිරීම. අනාගතේ කරගන්න බැරි වෙයි කියලා හිතන හොඳ දේවල් ගැන හිතීම තුලත් හිත කලබල වෙනවා. අනේ මගේ පණ යන්න කලින් මට මේ දේ කරගන්න බැරි වෙයිද කියලා සමහර අය ලත වෙනවා. ඒ ලත වීම පසුතැවිල්ල කියලා කියන්නේ තවත් අකුසලයක්. එතකොට ඒ නිසා මට දැන් ලත වෙවි ඉන්න වෙලාවක් නැහැ. අතීතය ගැන හිත ඉන්න වෙලාවක් නැහැ. අනාගතය ගැන හිත ඉන්න වෙලාවක් නැහැ. මොකද මරණය කියන්නේ මේ මොහොතේම සිදුවිය හැකි එකක් කියලා කල්පනා කරලා එයා ලත වෙන්නේ නැතුව අප්‍රමාදී වෙන්න අර මරණානුස්සති වගේ භාවනාවක් කරනවා. එතකොට ඊළඟට විචිකිච්ඡා හිත තුළ බුදුහාමුදුරෝ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන සැක ඇති වෙනවා නම් ඒ සැක දුරු කරගන්න බුද්ධානුස්සති, ධම්මානුස්සති වගේ අනුස්සති භාවනාවක් කරනවා. ඉතින් අන්න ඒ විදිහට භාවනා මානසිකාරයක යෙදෙලා ඉන්නකොට මොකද වෙන්නේ? අර නීවරණ ධර්ම තුනී වෙවි යන යටපත් වෙනවා. ඒ තුල චිත්ත සමාධිය ඇති වෙනවා. ඊළඟට එයාගේ ඉලක්කය වෙන්නේ මොකද්ද? මේ සත්වයා සසරට බැඳලා තියෙන ප්‍රධාන රැහන් 10ක් තියෙනවා. ඒ රැහන් 10ට අපි ධර්මයේ නමක් දීලා තියෙනවා. මොකද්ද නම? දස සංයෝජන. මේ දස සංයෝජනත් ලිහා ගන්න ඕන. මේ බැමි 10 මේ ගැට 10 ලියන්නේ නැත්නම් කවදාවත් සසරින් මිදෙන්න බෑ කියලා එයා තේරුම් ගන්නවා. අර අහපු බණත් එක්ක එයා වටහා ගන්නවා. ඉතින් මේ බැමි ලිහේවා කිය වැඳ බෝධි පූජාදී ප්‍රාර්ථනා කරාට බැමි ලිහෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙල මොකද්ද කියලා බලනවා. බලලාන්නේ වැඩපිළිවෙල අනුගමනය කරනවා. ඒතර මේ දස සංයෝජන මොනවාද? දස සංයෝජන තමයි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. මෙන්න මේ කෙලෙස් 10ක්, බැමි 10 කියන්නේ හිතේ හටගන්න හිත සසරට තියලා බඳින සිතුවිලි 10ක් දස සංයෝජන කියන්නේ. ඉතින් මේ දස සංයෝජන 10ම එක සැරේ නැති කරන්න බෑ. ඒවා අනුපිළිවෙලින් නැති කිරීම තුළ තමයි මේ බැමි ලිහන්න පුළුවන්, සසරින් මිදෙන්න පුළුවන්, දුකෙන් නිදහස් වෙන්න පුළුවන්, නිවන් දකින්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට මේ අනුපිළිවෙල තේරුම් ගන්න ඕන. ඒ අනුපිළිවෙල අනුව මේ සංයෝජන ධර්ම 10 නැති කරන්න අවශ්‍ය වෙන විදිහට මාර්ගඵල උපදවා ගන්න ඕන. මාර්ගඵල අවබෝධයෙන් තමයි දස සංයෝජන ප්‍රහාණය වෙන්නේ. ඒතර කොහොමද වෙන්නේ? සෝවන් මාර්ගඵලයට පත්වීම තුළ සංයෝජන 3ක් නැති වෙනවා. මොනවද නැති වෙන සංයෝජන 3? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඊළඟ සකදාගාමි මාර්ගඵලයට පත්වීම නිසා තුනී වෙන සංයෝජන දෙකක් තියෙනවා. දැන් සෝවන් වීම නිසා දැන් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන යාගේ හිතේ නැහැ. දැන් සකදාගාමි වෙන්න පුළුවන් කාටද? සෝවන් වෙච්ච කෙනෙකුට විතරයි. සෝවන් නොවි සකදාගාමි වෙන්න බෑ. එතකොට සෝවන් වෙනකොට කල්ැතුවම සංයෝජන 3ක් නැති කරලා තියෙන නිසා සකදාගාමි ඵලයටපත් වෙන කෙනාට තියෙන්නේ කාමරාග, පටිඝ කියන මේ සංයෝජන දෙක, සිටිවිලි දෙක තුනී කරන්න.
ඇයි එහෙම තුනී කරන්නේ නැති කරන්නේ නැතුව? ඇයි එක සැරේට නැති කරන්න බැරි? කාමරාග පටිග කියන දෙක තමයි ඊටාම ප්‍රබලම අකුසල් සිතිවිලි දෙක. බලන්න ඒක නැති කරන්න මාර්ගඵල දෙකක් ඕන. ඒ තමයි සකදාගාමි අනාගාමි. සකදාගාමි වීමෙන් වෙන්නේ කාමරාගයේ පටිගය තුනී වෙන එක විතරයි. අනාගාමී ඵලයට පත්වීම තුළ තමයි කාමරාගයයි පටිගයයි මුලින්ම නැති වෙලා යන්නේ. එතකොට අනාගාමී ඵලයට පත් වෙච්ච එක්කෙනා සංයෝජන ධර්ම පහක් නැති කරලා තියෙනවා. තාම යා රහත් වෙලා නැහැ. රහත් වෙනකොට මොකද වෙන්නේ? අරහත් ඵලයේදී තමයි ඉතිරි සංයෝජන පහ රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා කියන සංයෝජන පහත් ලිහල යන්නේ. එතකොට ඔය ගැට 10 සංයෝජන 10 මාර්ගඵල අවබෝධයෙන් ලියා ගත්තට පස්සේ එයා සසරට තියෙන බැඳීම නවතිනවා. සසරින් මිදෙනවා. සසරින් නිදහස් වෙන කෙනාට තමයි නිවන් දකින්නවා කියලා කියන්නේ. සසරින් නිදහස් වුණ කෙනා සසර උපතකට ආපහු එන්නේ නැහැ. ආයි උපතකට එන්නේ නැත්නම් එයාට ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී දුක් සියල්ල ලැබෙන්නේ නැහැ. එයා සියලු දුකින් නිදහස් වෙච්ච කෙනෙක් වෙනවා. ඉතින් අන්න ඒ සියලු දුකින් නිදහස් වෙන්න නිවන් සැප ලැබේවා කිව්ව ගමන් සාදු කී හිටියට මදි. අන්න මේ කියන සංයෝජන ප්‍රහාණය කරන්න අපෙන් විය යුතු කාර්යභාරය කරගන්න ඕන. ඒ කාර්යභාරයේ ප්‍රධාන කාර්යයක් තමයි බණ අහනවා කියන එක. සද්ධර්ම ශ්‍රවණය. ඉතින් බණ ඇහුවට මදි. දැන් හාමුදුරුවෝ බණ කියනවා, ඇතොත් බණ අහනවා. දැන් ඒක හරියට අශ්වය වතුර ගාවට අරන් යනවා වගේ. වතුර ගාවට අරන් ගියාට වැඩක් නැහැ නේ අශ්වය දැනගන්න ඕන වතුර බොන්න. අන්න ඒ වගේ බණ ඇහුවට මදි. ධර්මය අහලා ධර්මදර වෙන්න ඕන තමයි. හැබැයි ඊට පස්සේ තමන් හොඳට යෝනිසෝ මනසිකාරේ හොඳට තමන් කල්පනා කරන්න ඕන, මෙනෙහි කරන්න ඕන. මොනවද මෙනෙහි කරන්න ඕන? මගේ හිතේ තියෙන කෙලෙස් මොනවද කියලා කාටද තේරෙන්නේ? තමන්ට. මගේ හිතේ දැන් තරහ තියෙනවද? ද්වේෂය තියෙනවද? වෛරය තියෙනවද? ඊර්ෂාව තියෙනවද? මම මිත්‍යා දෘෂ්ටිකයිද? ඔය ආදි වශයෙන් තමන් විමසලා බලන්න ඕන. ඒව වුණත් තේරෙන්නේ ධර්මයත් එක්ක ඉන්නවනම් විතරයි. දැන් තරහක් ගිහිපු එක්කෙනෙකුට තරහ මට දැන් තරහ ගිහිල්ලා තියෙන්නේ කියලා හරිය තේරෙන්නේ ධර්මය අහලා හිතේ ස්වභාවය හරියට වටහාගෙන තේරුම් ගත්ත කෙනෙකුට විතරයි. නැත්තම් තරහ ගිහිපු එක්කෙනාට තරහ ගිහිපු බවවත් තේරෙන්නේ නැහැ. ධර්මයත් එක්ක හිටියේ නැති වුණොත්. ඊළඟට කෙලෙස් සිතවිලි ඇති වෙලා තියෙනවා නම් මොන කෙලෙස්ද ඇති වෙලා තියෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඇයි ඒ ධර්මයත් එක්ක හිටපු නැතිකම නේද? දැන් කවුරු හරි මෙතනින් හිතමු දැන් ඔන්න සක්කාය දිට්ඨිය අපේ හිතේ තියෙනවනේ. ඉතින් සක්කාය දිට්ඨිය හිතේ තියෙනවා කියලා දැනෙන්නේ කාටද? සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා අඳුරගෙන ඉන්න එක්කෙනාට විතරයි. ඒතර ඒක අඳුර ගන්න තියෙන ක්‍රමය මොකද්ද? ධර්මය අහන්න, බණ පොත් කියවන්න ඕන, ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ඒ තුලින් තමයි ඒව අඳුර ගන්න පුළුවන්කම. දැන් අපි මේ දීර්ඝ සංසාරේ සැරිසරන තුරාවට හිතේ තියෙන ඒවා මේ කෙලෙස් කියන්නේ. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ආදී මේ ඔක්කොම හිමයි. එතකොට ඒවා අපි අපේ හිතේ තියෙන ඒවා කියලා ඒවා නරක සිතිවිලි කියලා අඳුනන්නේ නැත්තම් තේරුම් ගත්තේ නැත්තම් අපිට ඒව කවදාවත් නැති කරන්න පුළුවන්. නැති කරන්න බෑ. ඒ නිසා තමයි බුදුහාමුදුර හැමතිස්සෙම අවධාරණය කරන්නේ. මොකද්ද? ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි. මහණෙනි මම දන්න එක්කෙනාටයි දකින එක්කෙනාටයි තමයි ආශ්‍රවයන් ක්ෂය කරන්න පුළුවන් කියලා කියනවා. මොනව දන්න කෙනාටද? මොනව දකින කෙනාට? ආශ්‍රව දකින කෙනා, කෙලෙස් දකින කෙනාට. නේ දැන් අපිට හිතන්න සරල නිදර්ශනයක් ගත්තොත් කවුරු හරි කෙනෙකුට තමන්ගේ ඇඳුම හොදන්න හිතෙනවා. මොකක් හින්දාද? නිකම්ම හොදන්න හිතෙන්නේ නැහනේ. කිලිටි වෙලා තියෙනවා කියලා දැක්කම තමයි හොදන්න හිතෙන්නේ.
දුගඳ හමනව නම් අපිරිසිදුයි කියලා දැනෙනව නම් තමයි තමන් ඒක පිරිසිදු කරගන්න පෙළඹෙන්නේ. අන්න ඒ වගේ අපේ හිතේ කෙලෙස් තියෙනවා කියලා දැනුණාම තමයි ඒ කෙලෙස් ප්‍රහාණය කරගන්න අපිට හැකියාව ලැබෙන්නේ. එතකොට කෙලෙස් තියෙනවා කියලා හරි තේරුම් ගන්න නම් මොකද කරන්න ඕන? ධර්මානුකූලව බලන්න ඕන. මොනවාද හොඳ ඒවා මොනවාද නරක ඒවා කියලා අහලා ඉගෙනගෙන තිබ්බනම් අන්න හොඳ සිතිවිල්ලක් හිතට ආපු ගමම ඉගෙනගෙන තියෙනවා මේ සිතිවිලි මෛත්‍රිය කරුණාව මුදිතාව කියන්නේ මෙන්න මේ වාගේ ස්වභාවයක්. එතකොට ඒ ස්වභාවී සිතිවිල්ලක් හිතට ආපු ගමන් අපි අඳුර ගන්නවා මේක කරුණාව මේක මෛත්‍රිය කියලා. එතකොට අපි ආයි ඉගෙනගෙන තියෙනවා තරහා ගියාම මෙහෙමයි. ඉරිසියාව ඇතිනාම මෙහෙමයි. ක්‍රෝධය මෙහෙමයි. ලෝභය මෙහෙමයි කියලා අපි අහලා ඉගෙනගෙන තියෙනවා. එතකොට ඒ ස්වરૂපේ සිතවිල්ලක් හිතට ආපු ගමන් ඔන්න දැන් මට තරහ ගිහිල්ලා. ඔන්න දැන් මට ඉරිසියාව ඇති වෙලා කියලා යා අඳුර ගන්නවා. තීරුම් ගන්නවා. ඒ ප්‍රමාණවත්ද නෑ. ඊට පස්සේ බණ ඇහිීම තුළ යාට පුළුවන්කම තියෙනවා. මොකද්ද? තරහට ගැළපෙන තරහ නැති කරගන්න සුදුසු සිතිවිල්ල තමයි මෛත්‍රිය. ඊර්ෂාව නැති කරගන්න හිතන්න ඕන සිතිවිල්ල තමයි මුදිතාව. හිංසාවට හිංසා අනිත් අය දැක්කහම කරදර කරන්න රිදවන්න ආසාවක් ඇති වුණොත් ඒක නැති කරගන්න හොඳ සිතිවිල්ල තමයි කරුණාව. ආන්නේ විදිහට ඒ කුසලය අඳුනගෙන කුසලයෙන් අකුසලය පළවා හරින්න වෑයම් කරන්න ඕන. ඉතින් එහෙම කරන්නේ නැති එක්කෙනාට නිකන් නිවන්ස ලැබේවා කිව්වට ලැබෙන්නේ නැහැ. නේද? දැන් හොඳ ලස්සන උදාහරණයක් තියෙනවා. මොකද්ද උදාහරණය? කවුරු හරි කිකිලියක් බිත්තර දානවා. බිත්තර දාලා එයා බිත්තර රකින්නේ නැහැ. කුකුල් ගඳ ගස්සන්නේ නැහැ. බිත්තර වලට අවශ්‍ය උණුසුම ලබා දෙන්නේ නැහැ. එයා බිත්තරේ දිහාට ඉඳලා බලාගෙන බිත්තරේට ලං වෙන්නේවත් නැතුව ප්‍රාර්ථනා කරනවා. මොකද ප්‍රාර්ථනාව? අනේ මේ බිත්තරේ ඇතුලේ පැටියෙක් හැදිලා ඒ පැටවා තනියෙන්ම නියපොතු වලිනුයි තුඩනුයි මේ හොටෙනුයි කටුව කඩාගෙන එළියට පැමිණේවා කියලා ප්‍රාර්ථනා කර කර ඉන්නවා. එහෙම ප්‍රාර්ථනා කරා කියලා අර බිත්තරෙන් පැටව වෙයිද? පැටව වෙන්නේ. ඇයි පැටව නොෙන්නේ? පැටව එන විදිහේ වැඩක් කිකිලි විසින් කරේ නැහැ. කරේ එකම දේ ප්‍රාර්ථනා කර කර හිටපු එක විතරයි. තව කිකිලියක් ඉන්නවා. එයා මොකද කරන්නේ? බිත්තරයක් දානවා. එයාට බිත්තරින් පැටවෙක් ගන්න ඕන. එයා දන්නව ක්‍රමවේදය. කොහොමද පැටව ගන්න නම් කරන්න ඕන මොකද්ද? බිත්තර රකින්න ඕන. බිත්තරේට උණුසුම දෙන්න ඕන. කුකුල් ගඳ ගස්සන්න ඕන කියලා දන්නවා. ඉතින් ඒ අනුව එයා ඒ වැඩේ කරනවා. එයාට අමුතුවෙන් ප්‍රාර්ථනාවක් නැහැ. අනේ පැටව හැදිලා පැටව කටුව කඩාගෙන පැමිණේවා කියලා ප්‍රාර්ථනාවක් නැහැ. හැබැයි එයාට තියෙනවා නිවැරදි දැක්මක්. මොකද්ද දැක්ම? පැටව ගන්න හැටි එයා දන්නවා. ඒ දැක්මට අනුව එයා හැසිරෙනවා, ක්‍රියාත්මක වෙනවා. අන්නේ ක්‍රියාකාරීත්වය අනුව එයා පැතුවත් නැතත් අදාළ වෙලා වෙනකොට පැටිය කටුව කඩාගෙන එළියට එනවා. අන්න ඒ වාගේ බෞද්ධ වූ අපිට තියෙන්න ඕන නිවන ගැන දැක්මක්. ආන්නේ දැක්ම ඇති කරගන්නේ සම්මා දිට්ඨිය. එතකොට මේ සම්මා දිට්ඨිය ඇති කරගත හැකි විවිධ ක්‍රම තියෙනවා. සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ තියෙනවා සම්මා දිට්ඨි කියලා සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍ර දේශනාවට අනුව සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි මේ සූත්‍රය දේශනා කරන්නේ. උන්වහන්සේ ආකාර 16ක් පෙන්නලා තියෙනවා සම්මා දිට්ඨිය පහළ කරගන්න. එතන හරියට ස්ථාවර සම්මා දිට්ඨියක් ඇති කරගත්ත කෙනා ආගතෝ ඉමං සද්ධම්මං කියන මේ ධර්මයට පැමිණ වාසය කරන කෙනෙක්. උජුගතාස දිට්ඨි කියනවා. දෘෂ්ටිය ඍජු වෙච්ච කෙනෙක් කියනවා. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති කියනවා. මේ ධර්මයට පැමිණ ධර්මයේ දැන වාසය කරන කෙනෙක් කියලා කියනවා. සරලව කිව්වොත්
නිවැරදි සම්මාදිට්ඨිය ඇති කරගත කෙනා කවුද? සෝවන් ඵලයටපත් වෙච්ච කෙනෙක්. එහෙනම් සෝවන් වෙන්න නම් මොකද්ද තියෙන්න ඕන? සම්මාදිට්ඨිය තියෙන්න ඕන. ඒතර සම්මාදිට්ඨිය ඇති කරගන්න මොකද කරන්න ඕන? සම්මාදිට්ඨියට හේතු වෙන කාරණා දෙකයි. මොකද කාරණා දෙක? එක පරතෝ ഘോഷය, දෙක යෝනිසෝ මනසිකාරය. පරතෝ ഘോഷය කියන්නේ මෙන්න මේ විදිහට අහලා දැනගන්න එක. දැන් එදා කාලේ බුදුහාඳුර ජීවමාන කාලේ අපිට ධර්මයේ දැනගන්න තිබිච්ච එකම ක්‍රමය අහලා විතරයිනේ. අද තාක්ෂණයේ දියුණු හින්දා අහලා බලලා කියවලා නේද බ්‍රේල් ක්‍රමයට අල්ලලත් බන ඉගෙන ගන්න පුළුවන්. ආන්නේ විදිහට අනුන්ගෙන් අසා දැන ගැනීම තමයි පරතෝ ഘോഷය කියන්නේ. ඊට පස්සේ යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද? නුවණින් මෙනෙහි කිරීම. ඒතර ඒ තුල ඔන්න සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. ඒතර සම්මාදිට්ඨිය ඇති කරන ආකාර 16ක් මේ සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙනවා. ඒ ආකාර 16න් එකක් තමයි විඥාණය ගැන තේරුම් ගැනීම. එතකොට බුදුරජාණන් වහන්සේ පින්නතුනි මේ සරියුත් මහරහතන් වහන්සේ පින්නතුනි මේ දේශනාවේදී සඳහන් කරනවා කවුරු හරි ආර්ය ශ්‍රාවකයෙක් නිවන් මගෙහි ගමන් කරන්න උත්සාහ කරන කෙනෙක් භික්ෂුන් වහන්සේ වෙන්න කෙනෙක් වෙන්න පුළුවන්, භික්ෂුණියක් වෙන්න පුළුවන්, උපාසකයෙක් වෙන්න පුළුවන්, උපාසිකාවක් වෙන්න පුළුවන්. විඤ්ඤාණංච පජානාති. විඥාණය කියන්නේ මොකද්ද කියලා දන්නවනම් විඥාන සමුදයංච පජානාති. විඥානේ හටගන්නේ කොහොමද කියලා දන්නවනම් විඥාන නිරෝධංච පජානාති. ඒ හටගත්ත විඥානේ නැති වෙන්නේ කොහොමද කියලා දන්නවනම් විඥාන නිරෝධගාමිනී පටිපදංච පජානාති. ඒ විඥානේ නිරුද්ධ කරන නැති කරන ප්‍රතිපදාව මොකද්ද කියලා දන්නවනම් අන්නේ ඒ දැන ගැනීමම සම්මාදිට්ඨිය ඇති වෙන්න හේතුවක් කියලා උන්වහන්සේදී අවධාරණය කරනවා. ඒ නිසා දැන් සම්මාදිට්ඨිය ඇති කරගන්න නම් මොකද්ද කරන්න ඕන? විඥානය කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕන. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව විඥාන කියන්නේ මොකද්ද කියලා අපි තේරුම් ගත්තොත් ආරම්මණං විජානාතිති විඥානං කියලා ධර්මයේ දක්වලා තියෙනවා. අරමුණු දැනගන්නා ස්වභාවය තමයි විඥානය. විඥානයේ කෘත්‍ය කාර්යභාරය මොකද්ද කියලා අහුවොත් කවුරු හරි ඔන්න අපිට කියන්න පුළුවන් අරමුණු දැනගන්නා ස්වභාවයට තමයි විඥානය කියන්නේ. එතකොට අරමුණු තියනවා මේ ලෝකේ කීයක්ද? 6ක්. මොනවද අරමුණු? අපි ඒවට කියනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියලා. අන්න ඒ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණ දැනගන්න ස්වභාවයට තමයි විඥානය කියලා. එතකොට කෘත්‍ය විදිහට ගත්තොත් අරමුණ දැනගන්නා ස්වභාවය කියන අර්ථයෙන් ගත්තොත් විඥානය කියනවා. එතකොට එහෙම බැලුවොත් අරමුණු 6ක් තියෙන හින්දා විඥාන 6ක් තියෙනවා. විඥානය කෘත්‍ය වශයෙන් එකයි කරන්නේ. මොකද විඥානයේ ස්වභාවය මූල ස්වභාවය තමයි අරමුණු දැනගන්න ස්වභාවය. එතකොට අරමුණු 6ක් තියෙන නිසා ඒක ප්‍රභේදගත වෙනවා විඥාන 6කට. මොනවද විඥාන 6? ඒ තමයි චක්ඛු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන සහ මනෝ විඥාන කියලා. මේ විඥාන 6ටම පොදුවේ කියන නමක් තියෙනවා. මොකද්ද? ඒවට කියන්නේ ඉන්ද්‍රිය බද්ධ විඥානය කියලා. ඉන්ද්‍රිය බද්ධ විඥානය. පින්වත්නි මේ විඥානය ගැන බුදුදහමේ ප්‍රධාන තැන් දෙකකදී අවධාරණය කරනවා. මොකද තැන් දෙක? පළවෙනි තැන තමයි පංචස්කන්ධ විවරණයේදී. පංචස්කන්ධය විග්‍රහ කරන තැනත් විඥානස්කන්ධය කියනවා. රූප,
වේදනා සංඥා සංකාර විඥාන. අන්න විඥානය ගැන කියන ප්‍රධාන තැනක් දහමේ. ඊළඟට විඥානය ගැන කියන තව තැනක් තියෙනවා ප්‍රධාන වශයෙන් ධර්මයේ. මොකක්ද ඒ? පටිච්ච සමුප්පාද විවරණය. සත්වයාගේ භව පැවැත්ම විග්‍රහ කරන තැනදී විඥානය ගැන සඳහන් කරනවා. කොහොමද? සංකාරපච්චයා විඥානං විඥානපච්චයා ඔය ආදි වශයෙන් සඳහන් කරන නාම රූපං ආදි වශයෙන් ආන්නේ එතන එක. එතකොට ඔය විඥානය ගැන ප්‍රධාන වශයෙන් සඳහන් කරන තැන් දෙක. එතකොට අපි බලමු ඉස්සෙල්ලාම පංචස්කන්ධ විවරණයට ගත්තාම විඥානය කොහොමද විස්තර කරන්නේ? රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ගොඩවල් පහ අපිට පුළුවන් ගොඩවල් දෙකකට බෙදන්න. මොකද ගොඩවල් දෙක? ඒ තමයි නාම රූප. නාම කියන්නේ නැමෙන සුළු අර්ථයෙන්, රූප කියන්නේ බිඳෙන සුළු අර්ථයෙන්. එතකොට ශීතෝෂ්ණාදිය නිසා බිඳි බිඳි වෙනස් වෙවි කැඩි කැඩි යන සතර මහා ධාතුන්ගෙන් නිර්මාණය වෙච්ච රූපය රූප ගණයට අයිති වෙනවා. දැන් අපේ මේ ශරීරය ගත්තොත් අපිට නාම රූප වශයෙන් බෙදන්න පුළුවන්. මේ ශරීරය රූපයට අයිති. එතකොට මේ ශරීරය ක්‍රියාත්මක කරන ශක්ති විශේෂයක් තියෙනවනේ. ආන්නේ ශක්ති විශේෂය තමයි නාම ධර්ම හැටියට ගන්නෙ. එතකොට ඒ නාම ධර්ම අතරේ ප්‍රමුඛ නාම ධර්මය තමයි විඥානය. විඥානය කියන්නේ සරලව කිව්වොත් සිත. එතකොට මේ විඥානය ක්‍රියාත්මක වෙන්න නම් මොනවද තියෙන්න ඕන? සිත ක්‍රියාත්මක වෙන්නේ නැණි තනියෙන්. සිත ක්‍රියාත්මක වෙන්න මොනවද තියෙන්න ඕන? සිතුවිලි තියෙන්න ඕන. ආන්නේ සිතුවිලි තමයි පස්ස වේදනා චේතනා ආදි වශයෙන් සඳහන් කරන්නේ. එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංඛාර කියලා සඳහන් කරන ඔන්න ඔය සිතුවිලි. එතකොට දැන් බලන්න සත්වයක් හැටියට අපි ගන්නෙ කවුද? සත්වයක් වෙන නම් රූපයක් තියෙන්න ඕන. සත්වයක් වෙන නම් හිතක් තියෙන්න ඕන. හිත තනියෙන් තියෙන්නේ සිතුවිලි තියෙන්න ඕන. එතකොට මේ නාම රූප වශයෙන් ගන්න පංචස්කන්ධ වශයෙන් ගන්න තැන ඔය කියන කාරණා ටික ඔක්කොම තියෙනවා. ඒතර විඥාණය කියලා කියන ඔය කාරණා අතරේ ප්‍රබල එකක් කියලා අපි දන්නවා. ඒතර විඥාණය කියන්නේ අර රූපය ඇසුරු කරගෙන තියෙන ආයතන ක්‍රියාත්මක කරන සුවිශේෂ බලවේගයක්. දැන් බලන්න මේ රූපය ඇසුරෙහි විඥාණය තිබ්බේ නැති වුණොත් මොකද වෙන්නේ? මේ රූපේ නිකම්ම දරකඩක් විදිහට විඥාන ඉවත් වෙච්ච ගමන්ම මේක අනිත් පැත්තට වැටෙනවා. නේද? දැන් ඔබ ඔය විදිහට වාඩි වෙලා කොන්ද කෙලින් කරගෙන ඔහම ඉන්නේ මොකක් නිසාද? විඥානය පවතිනකම්. දැන් විඥානය ඔබේ ඔය කයෙන් ඉවත් වුණොත් මොකද වෙන්නේ? ඔය කය ඔය විදිහට තියාගෙන ඉන්න පුළුවන්ද? නෑ. මේ බැලන්ස් එක නැති වෙනවා. ඊට පස්සේ වැටෙනවා. ඊට පස්සේ ඔබ දැන් මා දෙස ඇස් අරගෙන බලාගෙන ඉන්නවා. ඒ බලාගෙන ඉන්නකොට ඔබේ ඇහැට රූප පේනවා. ඔබ මේ පේන රූප දැනගන්නවා. මොකෙන්ද දැනගන්නේ? විඥානය. ඒ විඥාණයට කියන මොකක් කියලාද? චක්ඛු විඥානය කියලා. දැන් ඔබ මදෙස බලාගෙනම මා කියන දේවල් අහගෙන ඉන්නවා. ඒ ඇහෙනේ ඔබට දැනෙනවා. ඒතර ඒ දැනගන්නේ මොකෙන්ද? සෝත විඥානය. නේ? ඊළඟට ගඳ සුවඳ දැනෙන්න පුළුවන් නහය ඇසුරේ තියෙන ගාන විඥාණයෙන්. දිවට රසක් වැටුණාම ඒ රස දැනගන්නවා. જીවහා විඥාණයෙන්. කයට කවුරු හරි ඇල්ලුවාම ස්පර්ශය හැම දැනෙනවා. කාය විඥාණය. ඔය අතර සිතට සිතුවිල්ලක් ආවම ඒක දැනගන්න මොකෙන්ද? මනෝ විඥාණය. අන්න ඔය විදිහට ගත්තාම විඥාන 6යි. එතකොට මේ විඥාන 6 ආපහු බෙදනවා දෙකකට. මොකද දෙක? පංච විඥානයයි මනෝ විඥානයයි කියලා. එතකොට මේ පංච විඥානයේ ස්වභාවය මොන වගේද? පංච විඥානයේ වැඩ කරන්නේ වර්තමාන කාලේ විතරයි. පංච විඥාණයෙන් කර්ම රැස් වෙන්නේ නැහැ.
චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාහන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියන විඤ්ඤාණ පහෙන් කර්ම රැස් කරන්න බෑ. ඒක ක්‍රියාත්මක වෙන්නේ වර්තමාන කාලේ විතරයි. පංච විඤ්ඤාණයෙන් හිතන්න බෑ. හිතන්න පුළුවන් මොකෙන්ද? හිතන්න පුළුවන් මනෝ විඤ්ඤාණයෙන් විතරයි. කර්ම රැස් වෙන්නේ මනෝ විඤ්ඤාණය තුළ. මනෝ විඤ්ඤාණයට වර්තමානයේ විතරක් නෙවෙයි අතීතයට යන්නත් පුළුවන් අනාගතයට යන්නත් පුළුවන්. දැන් හිතන්න ඔබ දැන් මා දිහා බලාගෙන ඉන්නකොට ඒ මගේ රූපය ඔබට පේන්නේ දැනෙන්නේ මොකක් නිසාද? චක්කු විඤ්ඤාණය නිසා. ඔබට මේ මොහොතේ පුළුවන්ද චක්කු විඤ්ඤාණයට පුළුවන්ද ඊයේ දැකපු රූප දැක ගන්න? බෑ. තව විනාඩි 15කින් 10කින් එහෙම නැත්නම් ඊළඟ මොහොතේ දකින්න පුළුවන් රූප දැක ගන්න පුළුවන්ද? බෑ. චක්කු විඤ්ඤාණයෙන් දැනගන්න පුළුවන්කම තියෙන්නේ මේ මොහොතේ පේන ඒවා විතරයි. ඒක හරියට කියනවා නම් මොන වගේද? මූණ බලන කණ්ණාඩියක් ගාවට ගිහිල්ලා බලාගෙන ඉන්නකොට අපේ මූණ පේනවා. කොච්චර වෙලා පෙනේද? බලන් ඉන්නකම් පෙනේ. කණ්ණාඩියෙන් ඉවත් වුණාට පස්සේ තවදුරටත් මූණ කණ්ණාඩිය රැඳිලා තියෙනවද? රැඳෙන්නේ නැහැ. ආන්නේ වගේ තමයි. තවත් තීරණ දැන් අලුත් මොඩර්න් උදාහරණයක් දෙන්න. ඒ තමයි දැන් ගොඩක් අය පාවිච්චි කරන ස්මාර්ට් ෆෝන් එක තියෙනවා නේද? ස්මාර්ට් ෆෝන් එකේ කැමරා ඔප්ෂන් එකක් තියෙනවානේ. කැමරාව ඔන් කරනවා. කැමරාව ඔන් කරාට පස්සේ ඒ කැමරාවට පේන රූප අර ස්ක්‍රීන් එකේ වැටෙනවා. කොච්චර වෙලා වැටෙනවද? කැමරාව ඔන් කරලා තියෙනකම් වැටෙනවා නේද? ඊට පස්සේ කැමරාව ඕෆ් කරනවා. කැමරාව ඕෆ් කරාට පස්සේ ස්ක්‍රීන් එකේ තවදුරටත් ඒ රූපේ තියෙනවා. රූපේ තියෙන්නේ නැහැ නේද? අන්න ඒ වගේ චක්කු සෝත ගාන જીවහා කාය කියන විඤ්ඤාණ වලින් ඒ මොහොතේ ගන්න අරමුණ දැනගත්ත ඊට පස්සේ එතනින් ඉවරයි ඒක. හැබැයි මනෝ විඤ්ඤාණයට කවුරු හරි කෙනෙක් අර ගත්ත අරමුණු යැව්වොත් අන්න ඒ මනෝ විඤ්ඤාණය තුල ඒව රැඳෙනවා. ඒව රඳව ගන්න පුළුවන්. එතකොට කොහොමද ඒක වෙන්නේ? හරියට අර කැමරාව ඔන් කරලා ඉවර වෙලා ස්ක්‍රීන් එකට රූපේ වැටෙනවනේ. රූපේ වැටුනහම ඒකේ තියෙන සුදු පාට රවුමක් බටන් එකක් තියෙනවා. ආන්න ඒක ක්ලික් කරාම ප්‍රෙස් කරාම පින්තූරයක් වැටෙනවා. ඒ පින්තූරේ මොකද වෙන්නේ? අර කැමරාවේ ෆොටෝ ගැලරි එකේ සේව් වෙනවා. නේද? සේව් වුණාට පස්සේ අපි කැමරාව ඕෆ් කරනවා. ඕෆ් කරත් අර සේව් කරපු එක ෆෝල්ඩර් එකේ තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? වැඩක් නැති වෙලාවට අර කැමරා රෝල් එක බල බල ඒකේ සේව් කරපු පින්තූර බල බල ආස්වාදය කරනවා. මෙන්න අහවල් අවුරුද්දේ ගත්ත ෆොටෝ එක, මෙන්න මේ අවුරුද්දේ ගත්ත ෆොටෝ එක, ඒකට වැඩිය මේක ලස්සනයි, මේ මෙහෙම තිබ්බනම් ලස්සනයි කියලා එඩිට් ඔප්ෂන් ගිහිල්ලා එඩිට් කර කර නේද මේක හැඩ වැඩ දදා මේ පින්තූරය ඔන්න තණ්හා මාන දිටි විදිහට අල්ල ගන්නවා. ඔන්න ඔය වගේ වැඩ තමයි අපි කරන්නේ. ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන රූපාදී අරමුණු තියෙනවා. ඒ අරමුණු අපි කරන්න ඕන හරිනම් මොකද්ද? බැලුවා බැලුපමණින් අතහරින්න ඕන. හරියට කැමරාව ඔන් කළා ඕෆ් කරා වගේ. දිත්තේ දිත්ත මත්තන් කියන එකයි. සුතේ සුත මත්තන් කියන එකයි. නමුත් ගොඩාක් අය මොකද කරන්නේ? එහෙම අමතක කරන්නේ නැතුව අය අර ටික යවනවා. ඔක්කොම අරමුණු ටික යවනවා. කෝකටද? මනෝ විඤ්ඤාණයට. යවුවත් කමක් නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? අර සේව් කරගත්ත අරමුණු තැම්පත් කරගත්ත අරමුණු ඇහෙන් දැක්ක රූප කනෙන් දැක්ක ශබ්ද හිතේ තැම්පත් කරගත්තනේ. ඒ තැම්පත් කරගත්ත ඒවා කෙලස් වැඩි වෙන විදිහට හිතන්න ගන්නවා. ආන්න ඒක මනෝ විඤ්ඤාණේ කාර්යභාරය. චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ වලට හිතන්න බෑ කියලා මං කියවනේ. හිතන්න පුළුවන් මනෝ විඤ්ඤාණයට. එතකොට හිතන්නේ මොන විදිහටද? කෙලස් වැඩි වෙන විදිහට. රාගය, ද්වේෂය, මෝහය කියන අකුසල මූලයන් වැඩි වෙන විදිහට තමයි හිතන්න ගන්න. අන්න මනෝ විඤ්ඤාණය ක්‍රියාත්මක කරනවා.
ඒතර රාග ద్వේෂ මෝහ වැඩි වෙන විදිහට හිතනවා කියන්නේ මොකද්ද? ඒක මනෝ කර්ම. ඒවට කියන්නේ මනෝ සංඛාර කියලා. මනසින් හිතින් කර්ම රැස් කරන. හිතින් කර්ම රැස් කරලා නවත්තන්නේ නැහැ. ඊට පස්සේ වචනයෙන් කර්ම රැස් කරනවා. වචී කර්ම. ඒවයි අගය කියලා අනිත් අයත් එක්ක ඒවයි තියෙන වටිනාකම් කියලා ඉවර වෙලා වචනයෙන් කර්ම රැස් කරනවා. ඊළඟට මනෝ කර්ම වචී කර්ම වලින් පස්සේ කාය කර්මත් කරනවා. සිතින් කයින් වචනෙන් හොඳ නරක කර්ම කරලා සංස්කාර පුරව ගන්නවා. කර්ම රැස් කර ගන්න. ඒ රැස් කරගන්න කර්ම හිවත් සංස්කාර උපකාර වෙනවා. මොකටද? ප්‍රතිසන්දි විඥාණයට. අන්න පටිච්ච සමුප්පාද විවරණයට එන්නේ එතන. මොකද්ද? සංඛාර පච්චය විඥාන. ආන්න. එතකොට මොකද වෙන්නේ? අර විදිහට රැස් කරගන්නා ලද කර්ම ශක්තිය ප්‍රතිසන්දි විඥාණයකට උපකාර වෙනවා. දැන් බැරි වෙලාවත් විඥානයේ තුල කර්ම රැස් වෙලා තිබෙන්නේ නැත්තම් අර මනෝ විඥානයේ තුල කර්ම රැස් වෙලා තිබෙන්නේ නැත්තම් නැවත ප්‍රතිසන්දියකට යන්නේ නැහැ. නැවත උපතකට යන්නේ නැහැ. උපතකට ගියේ නැත්තම් උපත නිසා ඇති වෙන සියලු විපත් වලින් නිදහස්. උපතට ගියේ නැත්තම් උපදින්නේ නැහැ. ඉපදුනේ නැත්තම් වයසට යන්නේ, ලෙඩ වෙන්නේ, මැරෙන්නේ, අප්‍රියයන් එක එකතු වෙන්නේ, ප්‍රියයන්ගෙන් වෙන් වෙන්නේ නැහැ, කැමති දේවල් නොලැබී යන්නේ නැහැ. ඒ නිසා අඬන්නේ නැහැ, වැළපෙන්නේ නැහැ, ශෝක කරන්නේ නැහැ, දුක් වෙන්නේ නැහැ. අන්න දුකෙන් නිදහස් වෙන හැටි. ඉතින් ඕක කරලා දෙන්න බෑ තව කාටවත්. ඕක කරලා දෙන්න පුළුවන් කාටද? Tamanටමයි. ඒතර ඕක කරන්න ඕන කොයි වෙලාවෙද? වෙන වෙලාවක බෑ. අරමුණු පරිහරණය කරන වෙලාවෙම තමයි ඔය වැඩේ කරන්න වෙන්නේ. සිහිය නුවණ නැතුව අපි හිතමු බැරි වෙලාවත් අර පංච ඉන්ද්‍රයන්ට ගෝචර වෙන පංච විඥානයින් දැනගන්න අරමුණු මනෝ විඥාණයට ගියා කියලා. ඒක ගැටලුවක් නෑ. හැබැයි ඒ මනෝ විඥාණයට ගිය අරමුණු යලි යලිත් කෙලස් වැඩි වෙන විදියට හිතන්න යන්න හොඳ නෑ. එතනින්වත් නවත්ත ගන්න ඕන. දක්ෂයෙක් වෙන්න ඕන පංච විඥානෙම නවත්ත ගන්න මනෝ විඥාණයට යවන්න නැතුව. රූපයක් දැක්ක පැමණින් අතහැරියා. දැන් හිතන්න බස් එකේ එනකොට දැන් මාවර මණ්ඩියේ ඉඳලා එනකොට නේද? මෙහෙට එනකොට කොච්චර රූප බලන්නේ නැද්ද? දැන් මේ බලපු හැම රූපයක්ම අල්ලගෙන තියනවා. නෑ. ඒ වෙලාවට දැක්ක ඊට පස්සේ අතහැරියා. ඒ වෙලාවට දැක්ක අතහැරියා. එහෙමනේ කරන්න ඕන. හැබැයි ඔය අතරේදී දකින සමහර රූප මනෝවිඤ්ඤාණයට යනවා. ඒ කියන්නේ මොකද අල්ලගත්ත හින්දා. අල්ලගත්ත හින්දා ඔන්න සේව් කළා. කමන්නේ සේව් වෙලා තිබිච්චාකු. නමුත් සමහර මොකද කරන්නේ? අර සේව් වෙච්ච ෆයිල්ස් නැවත ඕපන් කර රීඩ් කරනවා. කොහොමද රීඩ් කරන්නේ? ආසාව, තරහ, රාගය, වෛරය, ඊර්ෂ්‍යාව, කෙලෙස් වැඩි වෙන විදියට. ඒ කියන්නේ මොනවාද? ඒ ෆයිල්ස් වල වැඩියෙන්ම තියෙන්නේ වෛරසස් නේද? ඒ නිසා අන්නේ වෛරසස් තියෙන ෆයිල්ස් හොඳට තේරුම් අරගෙන මොකද කරන්න ඕන? ඩිලීට් කරන්න ඕන. ඩිලීට් කරලත් බැරි නම් ෆෝමැට් කරලා හරි දාන්න ඕන. නේද? කම්පියුටර් භාෂාවෙන් කියනවා නම්. එතකොට ආන්නේ ඒ විදිහට කරේ නැති වුණොත් මොකද වෙන්නේ? අපි සසරට වැටෙන අර ප්‍රතිසන්දි විඥානය පෝෂණය කරගත්ත වෙනවා. පෝෂණය කරගෙන සංඛාරපච්චය විඥානං කියන තත්ත්වයටපත් වෙනවා. ඒතර ඔන්න ඔය කතාව කවුරු හරි කෙනෙක් දන්නවනම් විඥානය කියන්නේ මේකයි කියලා දන්නවා. විඥානේ ප්‍රභේද මේවයි කියලා දන්නවනම් ඒක සම්මාදිට්ඨිය ඇති වෙන්න හේතුවක්. ඊට පස්සේ ඒ විඥානේ ඇති වෙන්නේ විඥාන සමුදය වෙන්නේ කොහොමද කියලා බලන්න. විඥානේ දැනගත්තා ඊට පස්සේ විඥාන සමුදයංච පජානාති. දැන් චක්කු විඥානේ ඇති වෙන්නේ මොකක් නිසාද? චක්කු විඥානේ ඇති වෙන්නේ කාරණා දෙකක් නිසා. මොකද කාරණා දෙක? ඇහැයි රූපයයි නිසා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. ඇහැයි රූපයයි නිසා චක්කු විඥානය හටගත්තා. දැන් බැරි වෙලාවත් ඇහැයි රූපය තිබ්බේ නැත්තම් චක්කු විඥානයක් නැහැ කියලා අන්න දැනගන්නවා.
කනයි ශබ්දයයි නිසා තමයි සෝත විඥානය හටගත්තේ. කනට ශබ්ද ඇහුන්නේ නැත්තම් සෝත විඥානයක් එතන එන්නේ නැහැ. නහයයි ගඳ සුවඳයි නිසා තමයි ගාහන විඥානය ඇති වෙන්නේ. නහයට දැනෙන ගඳක් සුවඳක් තිබ්බේ නැත්තම් ගාහන විඥානයක් ඇති වෙන්නේ නැහැ. දිවයි රසයි නිසා තමයි ජීවහා විඥානය ඇති වෙන්නේ. දිවට වැටෙන රසක් තිබ්බේ නැත්තම් ජීවහා විඥානයක් ඇති වෙන්නේ නැහැ. ආන්නේ විදිහට දැනගන්න ඕනේ. ඊට පස්සේ කයයි ස්පර්ශය නිසා කාය විඥානය ඇති වෙනවා. ස්පර්ශයක් ඇති වෙන්නේ නැත්තම් කාය විඥානයක් ඇති වෙන්නේ නැහැ කියලා දැනගන්න. සිතයි සිතුවිලි නිසා තමයි මනෝ විඥානය ඇති වෙන්නේ. සිතුවිල්ලක් හටගත්තේ නැත්තම් මනෝ විඥානයක් ඇති වෙන්නේ නැහැ කියලා දැනගන්නවා. අන්න එතකොට විඥාන නිරෝධංච පජානාති කියලා කියන්නේ ඒකයි. දැන් විඥානය දැනගත්ත විඥානය හටගන්නේ මෙන්න මේ අරමුණු නිසා කියලා දැනගත්තා. ඒවා නැත්තම් විඥානේ නැහැ කියලා දැනගත්තා. ඊට පස්සේ මොකද කරන්න ඕන? විඥාන නිරෝධගාමිනී පටිපදාංච පජාන. අන්න අර ප්‍රතිසන්දි විඥානේ නිරුද්ධ කරගන්න අවශ්‍ය කරන ප්‍රතිපදාව දැනගන්න ඕන. මොකද්ද කරන්න ඕන? අර ඉන්ද්‍රයන් තුලින් දැනගත හිතේ තැම්පත් කරගත් අරමුණු තියෙනවනේ. ඒ අරමුණු වල කාර්යභාරය තමයි මොකද්ද? හිතන එක. එතකොට හිතන යම් කිසි කෙනෙක් පුළුවන් නම් හිතන්න කොහොමද? කෙලෙස් ඇති වෙන්නේ නැති වෙන විදියට. රාග, ద్వේෂ, මෝහ වැඩෙන්නේ නැති වෙන විදියට අරමුණු දිහා හිතන්න පුරුදු වුණොත් ආන්න ඒ තුල සංස්කාර ගොඩ නැගෙන්නේ නැහැ. කර්ම රැස් වෙන්නේ නැහැ. ඒක තමයි දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව. විඥාන නිරෝධගාමිනී ප්‍රතිපදාව වෙන්නේ. ඒතර කර්ම රැස්ුනේ නැත්තම් එයා නැවත භවයකට යන්නේ. අන්න ඒ තමන් නැවත භවයකට ගමන් කරවෙන වන ක්‍රමය තේරුම්ගෙන ඒ ක්‍රමය වළක්වා ගැනීම සම්මා දිට්ඨියේ ප්‍රධාන ලක්ෂණය. එතකොට ඒ දැක්ම ඇති කරගන්න නම් නිකම් බෑ. හොඳට වැඩි වැඩියෙන් බණ අහන්න ඕන. වැඩි වැඩියෙන් ධර්ම ඉගෙන ගන්න ඕන. ධර්ම ධර වෙන්න ඕන. ආන්න ඒ සඳහා ඔබට ලැබිච්ච ලොකු වාග්යවන්ත කාලයක් මේ කාලේ උපදින්න ලැබිච්ච එක මහා පිනක්. ඇයි? මොන තරම් ගැඹුරු ධර්මය මෙලෙසින් උද්දීපනය වෙනවද? විවිධ මාධ්‍ය ඔස්සේ කොච්චරනම් බණ අහන්න ලැබෙනවද? ඉතින් ඒවා පෙර පිනට ලැබිච්ච අවස්ථාවන්සේ සලකලා ඒවයින් උපරිම ප්‍රයෝජන ලබාගෙන මේ දුක් සහිත සංසාරයෙන් එතර වෙන්න ඒ ධර්මයම පිළිසරණ කරගෙන වාසය කරන්න ඔබ අදිෂ්ඨාන කර ගන්න ඕන. අන්න ඒ සඳහා පින්වත් ඔබ හැම දිනාටම විඥානයේ ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීම තුළ සම්මා දිට්ඨිය පහළ කරගන්නේ කොහොමද කියන මාතෘකාව ඔස්සේ කළ මේ අනුශාසනාවද උපකාරයක්ම වේවා කියලා අපි ඊටසිතින් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසෙන් හැමත උතුම් නිවන් සුව සැලසේවා. පින්තුනි, අද මේ උතුම් ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ දරුවේ විශේෂයෙන් එංගලන්තයේ පදිංචි UAD දිලංකා නදීශානී මහත්මිය දියණිය නුවන් ඉෂාර පුතණුවන් විසින් විශේෂයෙන්ම පරලෝසපත් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නත් තම දයාබර දෙමාපියන් වහන්සේගේ 40 වෙනි විවාහ සංවත්සරයේ නිමිති කරගෙන මේ දෙපළට ආශිර්වාද කිරීමේ හෘදයාංගම බලාපොරොත්තු වෙන පින්කම කළේ. බොහෝ දිනාට ධර්මයේ ශ්‍රවණය කරන්න අවකාශ සලසා දීම තුළ පහළ කරගත් උතුම් ධර්ම දානමය කුසල බලයෙන් 40 වෙනි විවාහ සංවත්සරය සිහිපත් කරන මාකොළ නිමල් කරුණාසිරි මහත්මයාටත් දේසි මංගලිකා මහත්මනියටත් ඒ වගේම 75 වෙනි ජන්මදිනය සමරන කිරිඳිවැලකේ ඒ අමරසේන මහත්මයා ඇතුළු සෙත්පතන්ට බලාපොරොත්තු හැමටත් නිදුක් නිරෝගී සුව චිරජීවනීය සැලසේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් අභිවර්ධනය වේවා. ඉදිරි ජීවිත හැමතින්ම වාසනාවන්ත වේවා කියලා අපි ආශිර්වාද කරනවා. රැස් කරගත් උදාරතර කුසල ශක්තිය පරලෝසපත් ඒ නම් සඳහන් කරපු සියලු ඥාතීහු අනුමෝදන් වෙත්වා. ඔබ හැම දෙනාගේම
සියලු ඥාතීහු පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ලෝකයේත් සම්බුද්ධ ශාසනයත් සුරකින්න සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. හැමට දෙවියෝ එකලෙසින්ම ආශිර්වාද කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. මේ උතුම් කුසල් බලයෙන් ඔබ අපි හැමට අමා මහ නිවන් සුවම අත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. එම ධර්ම දේශනාව සිදු කළ කුසල බලයෙන් කොළඹ 7 නාරද බෞද්ධ ධර්මායතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද තලල්ලේ චන්දකිත්ති ගෞරවාර්හ ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදුනාදදී ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. එසේනම් මේ ආරාධනය මෙම ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ ලබාගත් පිරිසට ස්වාමින් වහන්සේ හට පරිස්කාර පූජා කිරීම සඳහා ඒ අතරවාරයේදී අපි ස්වාමින් වහන්සේ වන්දනා කරමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.